සුබ දවසක්. කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ටික දවසකින් මට රීඩින් එකක් ගේන්න බැරි වුණා. ඉතින් කීප දෙනෙක් මට මැසේජ් කරලා තිබුණා වීඩියෝ එකක් නැත්තේ මොකද කියලා. ඉතින් අද මම ඒ නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒ වගේම ලව් රීඩින් එකක් ඉල්ලලත් මට මැසේජ් කරලා තිබුණා. ඒ නිසා මට හිතුණා ලව් රීඩින් එකක් ඔයාලට ගේන්න ඕනේ කියලා. මොකද ගොඩක් දවසකින් ලව් රීඩින් එකක් ඔයාලට දෙන්න බැරි වෙච්ච නිසා. ඉතින් මේ රීඩින් එක ඔයාලට දැනට තියෙන කනෙක්ෂන් එක ගැන, එහෙම නැත්නම් නෝ කන්ටැක්ට් පර්සන් කෙනෙක් ගැන, ක්‍රෂ් එකක් ගැන, මේ ඕනම කෙනෙක් ගැන බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක්. ඉතින් අපි මේ රීඩින් එක තව රෙසනේට් වෙන්න සයින්ස් කිහිපයක් මම ඔයාලට කියන්නම්. බලන්න ඔයාලට මේ සයින්ස් වලින් කීයක් ගැලපෙනවද කියලා. මුල්ම සයින් එක. ඔයා මේ රීඩින් එක බලන්න පැය 24ක් ඇතුළත 111 නැත්නම් 1111 කියන ඒන්ජල් නම්බර් එක. එහෙම නැත්නම් 222 333 444 1212 කියන ඒන්ජල් නම්බර්ස් දැක්කනම් ඔයාට මේ රීඩින් එක රෙසනේට් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා කාලිමෑනියන් අදහන කෙනෙක් නම්, කාලිමෑනියන්ට වන්දනාමාන කරන කෙනෙක් නම්, නැත්තම් හිතින් හරි කාලිමෑනියන් ගැන භක්තියක් තියෙන කෙනෙක් නම් ඒත් මේ රීඩින් එක ඔයාට රෙසනේට් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්න ඇඳුමේ රෝස පාට, රතු පාට, කළු පාට, කහ පාට, නිල් පාට, දම් පාට කියන පාට අතුරෙන් එකක් හරි තියෙනවා නම් ඔයාලට මේ රීඩින් එක රෙසනේට් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඔයාගේ අතේ බෑන්ගල් එකක් දාගෙන ඉන්නව නම්, ඒක ගෝල්ඩ් වෙන්න පුළුවන්, නැත්නම් සිල්වර් වෙන්නත් පුළුවන්, වෙන ඕනම කලර් එකක් වෙන්න පුළුවන්. බෑන්ගල් එකක් දාගෙන ඉන්නව නම් ඒත් ඔයාලට මේ රීඩින් එක රෙසනේට් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා ඉන්න තැනට එලිමහන පේනවා නම්, කුරුල්ලෝ කෑ ගහන සද්ද ඔයාට ඇහෙනවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක රෙසනේට් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා ලබන සතියේ, ඉදිරි සතියේ දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. දුර බැහැර ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක ගොඩක් රෙසනේට් වීම හැකියාව තියෙනවා. තව එකක්, ඔයා මේ රීඩින් එක බලන්න පැය 2ක් ඇතුළත මොන හරි බීම වර්ගයක් විව්වනම්, වතුර නැතුව තේ නැත්නම් ෆෘට් ජූස් එකක් වෙන්නත් පුළුවන්. ඒ මොනවා හරි බීම වර්ගයක් පානය කරා නම් ඒත් ඔයාලට මේ රීඩින් එක ගොඩක් රෙසනේට් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි රීඩින් එක බලන්න යමු. රීඩින් එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කර නෙමෙයි නම් මේ වීඩියෝ එක බලන්නේ. දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ඔයාලට රෙසනේට් වෙනවා නම් ඒකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, විශ්වයට ස්තුති කරලා, ඒ වගේම ඒන්ජල් නම්බර් එකක් දාලා ඔයා කැමති ඒන්ජල් නම්බර් එක, දැන් මම කියපු ඒන්ජල් නම්බර් අතරින් ඔයා කැමති ඔයාට ගොඩක් නිතර දකින්න ඒන්ජල් නම්බර් එක දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගෙන් පර්සනල් රීඩින් එකක් ගන්න කැමති අය ඉන්නවනම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේ උපදේශන සේවාවත්, ඇත්තට උපදේශන සේවාව මම නොමිලේ ලබා දෙන්නේ. පර්සනල් රීඩින් වලට විතරයි මම මුදල් අය කරන්නේ. ඉතින් ඔයාලට තියෙන ඕනම ගැටලුවකට ඔයාලට උපදේශන සේවාව මගෙන් අවශ්‍යයි නම් මට පුළුවන් ඒකට ඔයාලට උපදේශ ලබා දෙන්න. මට මැසේජ් එකක් දාන්න, කෝල් ගන්න නැතුව මැසේජ් එකක් දාන්න. මොකද කෝල්ස් ආන්සර් කරන්න ටිකක් මට වෙලා මදි. මේ නිසා මැසේජ් එකක් දාන්න. මට පුළුවන් වෙලාවට මම මේ දේවල් බලලා මම ඔයාලට රිප්ලයි කරන්නම්. මේ මොනවද මට පුළුවන් විදියට ඔයාලට ඒ වගේ ගැටලුවට මට පුළුවන් හැකියාව තියෙන විදියට මම උපදෙස් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
එහෙනම් ඉතින් අපි රීඩින් එක බලන්න යමු. ඔයා මේ රීඩින් එක කවුරු ගැන බැලුවත් ඔයාලා දෙන්නම සේම් එනර්ජිස් ඉන්නවා කියලා වගේ තමයි මට දැනෙන්නේ. ඒ කියන්නේ ඔයාලා හිතන පතන විදිය ඒක ගොඩක් සමාන ඇති. දෙන්නගේ ගොඩක් ගැළපීම ඔයාලා දෙන්නටම දැනෙනවා ඇති. ඔයාටත් දැනෙනවා ඇති යා තමයි ඔයාට ගැළපෙනම කෙනා. එයාටත් එහෙම දැනෙනවා ඇති. ඒ වගේ දෙන්නගේ ගැළපීම අර ගොඩක්ම සමානයි කියලා දෙන්නටම දැනෙනවා ඇති. ඔයා මේක කවුරු ගැන බැලුවත් දැනට කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක් ගැන හරි නැත්නම් no contact situation එකක කෙනෙක් ගැන බැලුවත් ක්‍රෂ් එකක් ගැන බැලුවත් ක්‍රෂ් එක වුණත් ඔයාට හිතෙනවා ඇති මෙයා තමයි මට ගැළපෙනම කෙනා. අර ඒ වගේ හැඟීමක් දෙන්නටම දැනෙනවා. දෙන්නගේම ආදරය තියෙනවා. දෙන්නගේම බැඳීම ගොඩක් දෙන්නගේ බොන්ඩ් එක ගොඩක් වැඩි. මේ රීඩින් එකේ ඒ වගේ මට දැනෙනවා. හැබැයි ඔයාලා මීට කලින් ගොඩක් ලොකු මේ වේදනාත්මක කාල පරිච්ඡේදයක් පසු කරලා තියෙනවා. දැන් අවසානයේ වගේ තමයි මට දැනෙන්නේ ඔයාලා ගොඩාක් මේ කනෙක්ෂන් එක නිසා කාර්මික් ලෙසන්ස් ඉගෙනගෙන ඇති. ගොඩාක් පාඩම් ඉගෙනගෙන ඇති. ඔයාලා ස්පිරිචුවල් එවකනින් එකකට ලක් වුණා වෙන්නත් පුළුවන්. මේ කනෙක්ෂන් එක නිසා මට ඒ වගේ දැනෙනවා මේක සමහරකට කාර්මික් කනෙක්ෂන් එකක් වුණත් සෝල්මේට් වුණත් ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. ඔයාලා ගොඩක්ම ස්පිරිචුවල් එවකනින් එකකට ලක් වෙන්න මේ කනෙක්ෂන් එක හේතු වෙලා තියෙනවා කියලා මට රීඩින් එකේ පේනවා. ඔයාලා දැන් ගොඩාක් මේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරලා මේ කනෙක්ෂන් එක වෙනුවෙන් දැන් ටිකක් අර බලාගෙන ඉන්න වගේ එකක් තමයි මට දැනෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ගොඩාක් මේ වෙනුවෙන් කැපකිරීම කරලා ඇති. ඔයාලා දැනට තියෙන කනෙක්ෂන් එක ගැන බැලුවත් හැමදේම කරලා නිකන් පැත්තකට වෙලා බලාගෙන නිකන් පරාජිත ස්වරූපයකින් ඉන්නවා වගේ. කියන්නේ හිස් බවක් කියන්නේ කොච්චර දේවල් කරත් ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ වගේ අර හිස් බවක් දැනෙනවා. ඒ වගේ එකක් ඔයාලට දැනෙනවා ඇති මේ වෙලාවේ. මේක ජෙනරල් රීඩින් එකක්. ඔයාලට රෙසිනේට් වෙන පණිවිඩ විතරක් ගන්න. කෙනෙකුට මේ දේ රෙසිනේට් වෙනකොට තව කෙනෙකුට රෙසිනේට් නොවෙන්න පුළුවන්. ඔයාලට රෙසිනේට් වෙන පණිවිඩ විතරක් ගන්න. ඔයාලා කනෙක්ෂන් එක දැනට තියෙන්නේ අර ඒ වගේ ස්ථානයක. කියන්නේ ඔයාලා දෙයක් අත්පත් කරගත්තත් ඒකෙන් සතුටක් නෑ වගේ. ජයග්‍රහණයක් ලැබුවත් ඒ ජයග්‍රහණයේ සතුටක් නෑ. අර හිස් බවක් තියෙනවා. අන්න ඒ වගේ තැනක තමයි දැන් ඔයාලා කනෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් no contact කෙනෙක් ගැන බැලුවොත් ඒ වෙනුවෙන් මේ කනෙක්ෂන් එක වෙනුවෙන් ඔයා ගොඩාක් කැපකිරීම කරලා ඇති. හැබැයි ඒත් ඔයාට තාම මෙයාගේ සමාජයට මෙයා බ්ලොක් කරලා ඇති. ඔයාට කතා කරන්න නැතුව දැන් ගොඩක් කල් වෙන්නේ නැති. ඒත් ඔයාට මෙයාව අත්හරින්න බැරි තරමට ඔයාට මෙයාව දැනෙනවා ඇති. ක්‍රෂ් එකක් වුණත් එයා ඔයාට සමහරක් විට තාම මුකුත් කතා නොකරට ඔයාට එයාව අත්හරින්න බැරි තැනක වගේ. ඒකයි මම අර ජයග්‍රහණය කරත් සතුටක් නෑ වගේ අන්න ඒ වගේ ෆීලින් එකක තමයි ඔයාලා ඉන්නේ. ඔයා දැනට තියෙන කනෙක්ෂන් එකක වුණත් ඔයාලගේ කනෙක්ෂන් එක ඇතුලේ මොන හරි තියෙන ප්‍රශ්න ගැටලු නිසා ඔයා එයත් එක්ක හිටියත් ඔයාට මෙයා ලැබුණත් සතුටක් නෑ වගේ තැනක හැඟීමක තමයි මේ වෙලාවේ ඔයාලා කනෙක්ෂන් එක තියෙන්නේ. හැබැයි ඔයාට අත්හරින්නත් බෑ. මොකද ඔයාට හැම වෙලෙම හිතෙනවා මෙයා තමයි මට ගැළපෙනම කෙනා. අර ඒ වගේ ඔයාලා දෙන්නගේ අතර ලොකු බොන්ඩ් එකක් තියෙනවා. ඒ නිසා ඔයාට මෙයාව අත්හරින්නත් බෑ. අමතක කරන්නත් බෑ. හැබැයි අර මේ ඇති ප්‍රශ්න ගැටලු මේ කනෙක්ෂන් එක නිසා ගොඩාක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීලා ඇති. ඒ නිසා ලොකු වේදනාවක් දරාගෙන ඉන්නේ නැති මේ කනෙක්ෂන් එක ඇතුළේදී. ඉතින් ඒ නිසා හිතට මේක තියෙනවා මොකද්ද මම කරන්නේ දැන් ඉදිරියට මම මොකද්ද මේකට කරන්නේ මම මේක තව ඉදිරියට ගෙන යනවද මේ වෙලාව ඔයා අර බුද්ධියයි හදවතයි අතර ගැටෙන එක වගේ. ඒ කියන්නේ හදවත කියනවා රැඳෙන්න ඕන කියලා බුද්ධිය කියනවා තව ටිකක් හිතන්න ඕන. අර ඒ වගේ නිකන් අන්න ඒ වගේ සිටුේෂන් එකක්. දාලා යන්නත් බෑ අත්හරින්නත් බැරි වගේ අන්නේ සිටුේෂන් එකක තමයි ඉන්නේ. කියන්නේ දෙන්නගේ ලොකු බැඳීමක් ආදරයක් තිබුණත් ප්‍රශ්න ගැටලු මේ කනෙක්ෂන් එක නිසා ඔයාලා ගොඩාක් ස්පිරිචුවල් වර්කින් එකට ලක් වෙලා ඇති.
කාර්මික් ලෙසන්ස් ගොඩාක් ඉගෙනගෙන ඇති මේ කනෙක්ෂන් එක නිසා. අර ඒ නිසා තමයි ඔයාලට මේ ඇතිච්ච වේදනාව. ඔයාලගේ පාස් ට්‍රෝමාස් ගොඩක් මේ හීල් කරගන්න මේ කනෙක්ෂන් එක නිසා ඔයාලට ගොඩක් ඒවා ට්‍රිගර් වෙලා තියෙනවා කියලා මට තේරෙනවා. පාස් ට්‍රෝමාස් ගොඩක් ට්‍රිගර් වෙලා තියෙනවා මේ කනෙක්ෂන් එකෙන්. ඒ නිසා දැනෙනවා අර මානසික පීඩනය වේදනාව වැඩි නිසා තමයි අර එහෙම දැනෙන්නේ. ඔයාලට ගොඩක් වෙලාවට අර ඒක දැනෙන්නේ ඒක නිසා. ඒ කියන්නේ ඔයාලට අතීතයේ කනෙක්ෂන්ස් තිබුණා නම් ඒ කනෙක්ෂන් වලට වඩා මේ කනෙක්ෂන් එකේ වෙනසක් වාට දැනෙනවා ඇති. ඒ කියන්නේ අනිත් අතීතේ වාට මොන හරි සම්බන්ධතා තිබුණා නම් ඒ දේවල් ඒවා ඒකාකාරී වෙන්න පුළුවන්. ඒකාකාරී එකම රටාවට යන විදිය වගේ කනෙක්ෂන්. හැබැයි මේ කනෙක්ෂන් එක වාට ඊට වඩා වෙනසක් දැනෙනවා ඇති. ඒකයි වාගේ මම අර කිව්වේ වාගේ පාස් ට්‍රෝමාස් ට්‍රිගර් වෙන්නේ මේ කනෙක්ෂන් එක හේතු වෙන්නේ. ඒක වා ස්පිරිචුවල් අවේකනින් එකට ලක් වෙන්න හේතු වුණා කියලා මම කිව්වෙත් අන්න ඒකයි. මේක හැමෝටම රෙසිනේට් නොවෙන්න පුළුවන්. රෙසිනේට් වෙන පණිවිඩ විතරක් ඔයාලා ගන්න මේක කලෙක්ටිව් රීඩින් එකක් නිසා. සමහර අයට ගොඩක් අයට මට දැනෙන දෙයක් තමයි එයාලගේ අතීතයේ එයාලට සිද්ධ වෙච්ච ගොඩක් දේවල් මේ කනෙක්ෂන් එක නිසා තමයි ගොඩක් එයාලට ඒවා මේ ආයි ට්‍රිගර් වෙනවා. ට්‍රිගර් වුණාම තමයි එයාලට දැනෙන්නේ මේක මෙයා මට ඕන ඒත් මෙයා අත්හරින්නත් බෑ. ඇතුව ඉන්නත් බෑ. ඒ වගේ හැඟීමක් දැනෙන්න යන්නේ නිසා අතීත වේදනා මානසික බිඳවැටීම් අතීත තුවාල මේ හැමදේම එක පැත්තකින් සුවපත් වෙන්න. ඒ කියන්නේ ස්පිරිචුවල් අවේකනින් එකක් වෙනවා කියන්නේ ඒකයි. ඒ අතීත තුවාල ට්‍රිගර් වුණාට පස්සේ තමයි අපිට ඒවා ඒ දේවල් ටික ටික අපි සුවපත් වෙන්න. අපි මේ දේවල් තීරුම් අරගෙන යථාර්ථය අවබෝධ කරගෙන ටික ටික අපි සුවපත් වෙනවා. සුව අතර යන එක වාට මං කියවර කාර්මික් ලෙසන්ස් වා ගොඩක් මේ කනෙක්ෂන් එක නිසා ඉගෙන ගන්න ඇති කියලා. ඔයා ගොඩක් පාඩම් මේ දේවල් මේකෙන් ඔයාට ඉගෙන ගන්න හේතු වෙන්නේ නැති මේ කනෙක්ෂන් එක කියන එක මං මුලින්ම කිව්වේ ඒකයි. ගොඩක්ම සෝල්මේට් කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. no contact situation එකක ඉන්නව නම් ගොඩක් වෙලාවට ඔයා මේ බලන්න ඔයාගේ ට්වින් ෆ්ලේම් ගැන වෙන්න පුළුවන්. ඉතින් අර ඒකයි මම ඔයාලට කිව්වේ ඔයාලට ඔයාගේ කාර්මික් ලෙසන්ස් ගොඩක් මේ කනෙක්ෂන් එක නිසා ඔයාලට ඉගෙන ගන්න හේතු වෙන්නේ නැති කියලා. ඉතින් ඉදිරියේදී මේ හැමදේම වෙනස් වෙනවා පොසිටිව් විදියට. පොසිටිව් පැත්තට හැරෙනවා. ඔයාට මේ දැනෙන වේදනාව මේ හැමදේම ටික ටික ඔයා හීල් වෙනකොට ඔයා සුවපත් වෙනකොට මේ හැමදේම වෙනස් අතට හැරෙනවා. දැන් දැනට තියෙන කනෙක්ෂන් එක ගැන බැලුවත් ඔයාලා ගැට තියෙන ප්‍රශ්න ගැටලු ඒ හැමදේම ටික ටික නිරාකරණය කරගෙන ජීවිතය අලුතින් පටන් ගන්න අලුත් ආරම්භයක් විදිහට ජීවිතේ පටන් ගන්න වාසනා චක්‍රය තියෙන ඔයාගේ පැත්තට. ඔයාට වාසිදායක විදිහට කියන්නේ ඔයාගේ කනෙක්ෂන් එක ඇතුලේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳගෙන ඉදිරියට හොඳ විදියට ඔයාලගේ කනෙක්ෂන් එක හොඳ විදියට හොඳ පැත්තට ගලාගෙන යනවා කියන එක තමයි මට රීඩින් එකේ පේන්නේ. no contact situation එකක තිබුණත් ඒක ඇතුළේ දුන්නත් තියෙන ප්‍රශ්න ගැටලු එයා දැන් මේ වෙලාවේ බ්ලොක් කරලා කිසිම contact එකක් නැතුව ඉන්නවා නම් ඉදිරියට ඔයාට කතා කරන්න අර හැමදේම වෙනස් වෙන විදියට මේ කනෙක්ෂන් එකේ පැවැත්ම දැන් ඉදිරියට ගොඩක්ම වෙනස් වෙනවා. ඔයා හිතනකට වඩා ගොඩක් වෙනස් වීමට ගොඩක් ඉඩකඩ තියෙනවා. ඉතින් දැනට තියෙන ප්‍රශ්න ගැටලු වේදනාවේ හැමදේම ටික ටික සුවපත් වෙනකොට ඒ හැමදේම වෙනස් වෙලා ඔයාගේ ජීවිතේ අලුත් ආරම්භයක් ඇති වෙනවා කියන එක තමයි මට රීඩින් එකේ පෙන්නන්නේ. ඉතින් ඔයා ගැන මොනවද හිතන්නේ කියන එක බැලුවොත් එයත් ගොඩක්ම හිතන්නේ ඔයා තමයි යාට ගැළපෙනම කෙනා කියන අදහසක් තමයි යාගේ හිතෙත් හැම වෙලාවෙම තියෙන්නේ. කියන්නේ දැනට තියෙන කනෙක්ෂන් එක ඇතුළේදී වුණත් එයා දාලා යන ප්‍රශ්න මොන තරම් ප්‍රශ්න ගැටලු තිබුණත් ඔයාට වගේම එයාටත් ඔයාව ඕන කියන හැඟීම හැම මොහොතකම තියෙනවා. ඒ කියන්නේ ඔයාව දාලා යන්න බෑ කියන හැඟීම ප්‍රශ්න මොන තරම් ආවත් අතහැරලා දාලා යන්න බැරි තරම් අර දෙන්නගේ බොන්ඩ් එක මම කලිනුත් කිව්වා බොන්ඩ් එක තියෙනවා කියලා. අන්න ඒ වගේ මේ එයාටත් ඔයා තමයි ගැළපෙන කෙනා කියන වගේ හැඟීමක් ඔයාගෙන තියෙනවා. no contact situation එකක ඉඳගෙන බැලුවත් ඒත් ඒ වගේ එයාත් හැම මොහොතකම කතා නොකර හිටියත් දැන් මේ වෙලාවේ අත් එක contact නැතුව මුකුත්ම නැතුව හිටියත් එයාට ඔයා අමතක කරන්න බැරි තැනක එයා ඉන්නවා. ඒ කියන්නේ එයාට හැම මොහොතකම ඔයා මතක් වෙනවා.
ඔයත් එක්ක සමහරක් විට අතීත මතක ඇති ඒ දේවල් එයා මතක් කරනවා. සමහරට ඔය දෙන්න එකට ඉන්නකොට කතා කරපු දේවල් වෙන්න පුළුවන්. අර ඒ දේවල් එයාට මතක් වෙනවා. ඉතින් එයත් අර කතා නොකර හිටියට එයා ගැන එයාගේ හිතේ තාම ඔයා ගැන හැඟීම තියෙනවා. ඔයත් එක්ක කතා කරන්න ඕන කියන හැඟීමක් තියෙනවා. ක්‍රෂ් එකක් ගැන බැලුවත් එයා වුණත් ඔයත් එක්ක කතා නොකර හිටියත් සමහරක් විට කතා කරලා ඔයාට එයාගේ ෆීලිංගස් නොකිය ඉන්නා වෙන්න පුළුවන්. ඒ වුණත් එයාගේ හිතේ තියෙන ඔයා යාට ගැළපෙනම කෙනා වගේ හැඟීමක් එයාගේ හිතේ තියෙනවා. හැබැයි එයා ඒක ප්‍රකාශ කරන්න තාම බයයි. තාම මේකට කරන්න සුදුසු වෙලාව නෙවෙයි කියන වගේ එකක් තමයි එයාගේ හිතෙන්නේ. එයා හිතන්නේ තාම මං ඒකට සුදුසු මදි. තව ටික කාලයක් මට බලන් ඉන්න ඕන කියන වගේ එකක් එයාගේ හිතේ තියෙනවා. ටිකක් බයක් වගේ. ඔයාට ඒක ඔයා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? අන්න ඒ වගේ හැඟීමක් එයාගේ හිතේ තියෙන නිසා තමයි තාම එයා ඒ ගැන ඔයාට කියන්න කැමති නැත්තේ. no contact හිටියත් එයත් ඒ වගේ එයත් තාම ඔයාට ඔයත් එක්ක කතා කරන්න බයක් වගේ දක්වනවා. එයාට එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න ආයි බ්ලොක් එක ඇරලා ඔයාට මැසේජ් එකක් එවන්න, කෝල් එකක් දෙන්න වගේ හිතේ හැඟීමක් තියෙනවා. ඒත් ඒක එයා යටපත් කරගෙන ඉන්න වාගේ අර මං කිව්වා ඔයාලා දෙන්නම මේ වෙලාවේ කාර්මික් ලෙසන්ස් ගොඩක් ඉගෙන ගන්න ගමන් කියලා මේ කනෙක්ෂන් එක ඇතුලේ. ඉතින් එයාටත් ඔයත් එක්ක අර තියෙන ඒ ප්‍රශ්න يعني එයාට අර එයාගේ පාස් ට්‍රෝමාස් ට්‍රිගර් වෙන නිසා තමයි එයා හැම වෙලෙම අර ඔයාව ප්‍රතික්ෂේප කරන්න වගේ يعني එයාට ඒ බය තියෙනවා. ඒ බය නිසා එයා ඔයාව ටිකක් අර රිජෙක්ට් කරගෙන ඉන්න තමයි බලන්නේ. එයාගේ හැඟීම් යටපත් කරගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම එයා ඔයාගෙන තව හිතනවා ඔයා අනිත් අයට උදව් කරන හුඟක් කරුණාවන්ත කෙනෙක්, ඕනම තැනකදී බය නැතුව ඉදිරිපත් වෙන, ඒ කියන්නේ නායකත්ව ගතිගුණ, ඒ කියන්නේ ඕනම තැනකදී බය නැතුව ඕනම දෙයක් ඉදිරිපත් කරන, සබට අදහස් ප්‍රකාශ කරන කෙනෙක්, බය නැතුව අදහස් ප්‍රකාශ කරන කෙනෙක් කියන වගේත් හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ එයත් එක්ක කතා කරන්න උත්සාහ කරලා ඇති සමහරක් විට එයා කතා නොකරට. ඉතින් සමහරක් විට එයා හිතනවා ඔයා බය නැහැ ඕනම දෙයකට, ඕන අභියෝගයකට බය නැතුව බාර ගන්න කැමති, ඕනම අභියෝගයක් ඕනම දෙයකට උත්සාහ කරන්න කැමති. අර ඒ බය නැහැ කියන වගේ හැඟීමත් එයාගේ හිතේ වාගෙන තියෙනවා. ඕනම දෙයකදී ඉස්සරහට ඇවිල්ලා බය නැතුව ඉස්සරහට ඉදිරියට ඇවිල්ලා ඕනම දෙයක් කරන්න හැකියාව තියෙන, ඕනම අභියෝගයකට මුහුණ දෙන්න හැකියාව තියෙන අන්න ඒ වගේ හැඟීමකුත් එයාගේ හිතේ වාගෙන තියෙනවා. ඒ වගේම බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් කියන වගේ හැඟීමකුත් තියෙනවා. ඒ කියන්නේ ඕනම තැනකදී ටිකක් හිතලා බලලා කල්පනා කරලා කටයුතු කරන වගේ හැඟීමකුත් එයාගේ හිතේ වාගෙන තියෙනවා. ඕනම දෙයකදී බය නැතුව අදහස් ප්‍රකාශ කරන වගේම ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් කියන හැඟීමත් එයාගේ හිතේ තියෙනවා. ආධ්‍යාත්මික සමහරකට ඔයා ගොඩක් එයාට වඩා ස්පිරිචුවල් පැත්තෙන් ඉදිරියට ඇවිල්ලා ඇති. එයා ඒකත් ඔයාගෙන දකිනවා. එයා ගොඩක් වෙලාවට ඔයාව දාලා යන්න සමහරක් විට අර හේතු වෙනවත් ඇත්තේ ඔයාගේ ස්පිරිචුවල් පැත්තට වාගේ නැඹුරුව එයාට ඒක දරා ගන්න බෑ වගේ හැඟීමක් මට දැනෙනවා. මේක හැමෝටම රෙසිනේට් නොවෙන්න පුළුවන්. රෙසිනේට් වෙන අයට විතරක් මේ මැසේජ් එක බාර ගන්න. හැමෝටම රෙසිනේට් වෙන එකක් නැහැ. එයා ඔයාගෙන් ඒක දකිනවා. ඒ කියන්නේ ඔයා ගොඩක් එයාට වැඩිය ස්පිරිචුවල් පැත්තෙන් ඉදිරියෙන් ඉන්නවා කියන හැඟීමක් එයාගේ හිතේ තියෙනවා. එයාට තමයි ගොඩක්ම ඔයාව මේ රිජෙක්ට් කරන්න ගොඩක්ම අර හේතු වෙනවා. සමහරවිට මේ ගොඩක් මේක no contact අයට තමයි මේක රෙසිනේට් වෙනව ඇත්තේ ගොඩක්ම. ඔයාව රිජෙක්ට් කරන්න, ඔයාව බ්ලොක් කරන්න ගොඩක්ම හේතු වෙනව ඇත්තේ ඔයා ටිකක් එයාට වඩා ස්පිරිචුවල් පැත්තෙන් ඉදිරියට ඇවිල්ලා ඇති. ඉතින් එයාට සමහරක් විට ඔයාට ඇරොට් රීඩින් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ දේවල් ගැන හොයන බලන කෙනෙක් වෙන්න, ඒ ආධ්‍යාත්මික දේවල් ගැන ටිකක් වැඩියෙන් හොයන ඒ දේවල් වල නැඹුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එයා දකින්න ඔයාගෙන්. එයා ඒ නිසා ටිකක් බයයි. ඔයාට ටිකක් අර මුහුණ දෙන්න බය වගේ කම තියෙන්නේ අන්න ඒකයි. ඔයා ස්පිරිචුවල් පැත්තට ගොඩක් ලැබි වගේ හැඟීම එයාගේ හිතේ තියෙන නිසා එයා ටිකක් ඒකයි අර මේ කනෙක්ෂන් එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න උත්සාහ කරනවා. අමතක කරන්න බැරි වුණත් එයාට මේක කනෙක්ෂන් එක දාලා යන්න වගේ හැඟීම හැම වෙලේම තියෙන නිසා. ඉතින් ඉදිරියේදී මේ හැමදේම වෙනස් වෙලා ඔයාලගේ කනෙක්ෂන් එක බැලන්ස් වෙන තත්යකට එනවා. එයාත් ටික ටික හීල් වෙන ගමන් ඔයත් මේ කනෙක්ෂන් එක ඇතුළේ ඔයාත් ලෙසන්ස් කාර්මික් ලෙසන්ස් ගොඩක් ඉගෙනගෙන දෙන්නම හීල් වෙන ගමන් ඉතින් ඉදිරියේදී මේ හැමදේම වෙනස් වෙනවා.
දැනට කනෙක්ෂන් එක තියෙන කෙනෙක් ගැන ඔයා බැලුවත් ඔයාලට ඇතුලේ මොන හරි ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒ හැමදේම निराකරණය කරගෙන ඔයාලට විවාහය දක්වා ඔයාලගේ කනෙක්ෂන් එක යන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා. විවාහ යෝජනාවක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම සුභාරංචි අහන්න ලැබෙන කාලයක් ඉදිරියට එනවා කියන එක මට රීඩින් එක ඇතුලේ පේනවා. ඒ කියන්නේ no contact situation එකක හිටියත් ඒකේ නාවට මැසේජ් එකක් හරි දාන්න ඉඩ තියෙනවා, කෝල් එකක් දෙන්න ඉඩ තියෙනවා, බ්ලොක් එක අරින්න පුළුවන්, බ්ලොක් එක කරලා මේ මැසේජ් එකක් දෙන්න නැත්නම් සමහරට යාගෙන තොරතුරක් මොනවා හරි දැනගන්න හැකි වෙන්නත් පුළුවන්. ක්‍රෂ් එකක් ගැන බැලුවත් ඔයාට ඒකේ නා මෙච්චර කාලයක් මොනවා හරි යාගේ ෆීලිංග්ස් නොකිය හිටියනම් ඒ දේවල් කියන්න අලුත් ආදර ඇරියුමක් විදියට ඒක ඔයාට ප්‍රකාශ කරන්න එයා හිතේ එයා බලන් ඉන්නවා කියන වගේ දෙයක්ත් පෙන්නුම් කරනවා රීඩින් එක ඇතුලේ. ඉතින් ඉදිරියේදී ඔයාලගේ කනෙක්ෂන් එකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් ඉවසීමෙන් කාලය ගත කරන්න කියන එක තමයි මට ගොඩක්ම රීඩින් එක ඇතුලේ පෙන්වන්නේ. දැනට මොන ප්‍රශ්නයක හිටියත් ඔයාලට මේ කනෙක්ෂන් එක ඕන කියලා හිතෙනවා නම් මේ කනෙක්ෂන් එක ඔයාලට දැනෙනවා නම් මේක මට මෙයා තමයි මට ගැළපෙනම කෙනා, මට මෙයා ඕන, මට මෙයාත් එක්ක අනාගතයේ පැවැත්මක් තියෙනවා කියන හැඟීම ඔයාලට තියෙනවා නම් මේ කනෙක්ෂන් එක ඇතුලේ ඔයාලට ඉවසීමෙන් ගොඩක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔයාලට තව ඉගෙන ගන්න තියෙන පාඩම් ඉගෙනගෙන ඉතින් තව ටිකක් ඔයාලට හීල් වෙන්න තව තියෙනවා ගොඩක් දේවල්. ඉතින් ඒ හැමදේම මේ කනෙක්ෂන් එක ඇතුලේ ඔයාලට ඉදිරියටත් තව සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඉවසීමෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා මේ කනෙක්ෂන් එක ඇතුලේදී. ඉතින් ඉදිරියේදී සුභාරංචි අහන්න සිද්ධ වෙනවා. කතා කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හැමදේම ඉදිරියේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඉවසීමෙන් ඉන්න කියන එක තමයි මට රීඩින් එක ඇතුලේ කියන්න තියෙන්නේ. ඔයාට මේ කනෙක්ෂන් එක ඇතුලේ ඔයාට මේක ඕන කියලා ඔයා මේ රීඩින් එක උනත් බලන්නේ. ඒ නිසානේ මට ඒ කෙනාව අවශ්‍යයි කියලා කියන හැඟීම නිසානේ. ඉතින් ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න කියන පණිවිඩය තමයි මට රීඩින් එක ඇතුලේ දෙන්න තියෙන්නේ. ඉතින් මට මේ රීඩින් එක බලද්දී ඇත්තටම ගොඩාක් බාධා ඇති වුණා. ඉතින් මට එකෙන් ලැබෙන සයිකික් මැසේජ් එක තමයි ඔයා මේ රීඩින් එක බලන කෙනා ගොඩාක් මේ වෙලාවේ ගොඩාක් අපහසුතාවයකින් ඉන්නවා කියන වගේ එකක් තමයි මට දැනෙන්නේ. කියන්නේ යා මොකක් හරි තීරණයක් ගන්න ලොකු සටනක් කරනවා වගේ හැඟීමක් මට දැනෙනවා. ඔයා මේක කවුරු ගැන බැලුවත් ගොඩාක්ම මට මේ no contact පර්සන් කෙනෙක් ගැන තමයි මට ගොඩාක් මේ සයිකික් මැසේජ් එක එන්නේ. ඒක නා ගොඩාක් මේ වෙලාවේ හිත ඇතුලෙන් ලොකු පීඩනයක් තියෙනවා කියන වගේ එකක් මට දැනෙනවා. ඒ කියන්නේ මේ කනෙක්ෂන් එක මං ඉදිරියට මේක මොකද්ද මම කරන්නේ, මම මොකද්ද ගන්න ඕන තීරණය කියන වගේ හැඟීමක එයා ලොකු හිත ඇතුලෙන් ලොකු සටනක. එයා කල්පනා කරනවා, එයා නිදා ගන්න නැතුව කල්පනා කරනවා වෙන්නේ නැති ගොඩාක් ප්‍රශ්න ගොඩක එයා ඉන්නවා වෙන්නේ නැති මේ වෙලාවේ. මට ඒක ගොඩක්ම දැනෙනවා මේ රීඩින් එක බලද්දි මට ගොඩාක් දැනුණා මේ බාධා ගොඩක් ඇති තිබුණ නිසා තමයි මට ගොඩක්ම මේක දැනුනේ. ඉතින් හැමදේම වෙනස් වෙයි. ඉතින් ඒ නිසා මට ඇත්තටම ඒක මට කියන්න ඕනේ කියලා හිතුණා. ඉදිරියේදී මේ හැමදේම වෙනස් වෙලා ඔයාලගේ කනෙක්ෂන් එකේ හොඳ පැත්තට හැරෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මගේ රීඩින් එක රෙසනේට් වුණා නම් මේකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒන්ජල් නම්බර් එකක් මම ඔයාලට කලින් කවගේ ඔයාලට ගොඩාක්ම නිතරම දකින්න ඒන්ජල් නම්බර් එක දාලා කමෙන්ට් එකක් දාන්න විශ්වයට ස්තුති කරලා එහෙනම් අදට ගිහිල්ලෙන්නම් ආයිත් මේ වගේ මේ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම ආදරේ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි.